ඉන්දියානු ආහාර සංස්කෘතිය. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ ඉන්දියානු ආහාර සංස්කෘතිය පිළිබඳව. ඉන්දියානු ආහාර සංස්කෘතිය ලෝකයේ වඩාත්ම විචිත්‍රවත් හා විවිධාකාර එකක් වන අතර එය වසර දහස් ගණනක ඉතිහාසය, කලාපීය බලපෑම්, ආගමික පිළිවෙත් සහ ඍතුමය අමුද්‍රව්‍ය මගින් හැඩගස්වා ඇත. එය රසය ගැන පමණක් නොව ඉන්දියානු ආහාර සංස්කෘතික අනන්‍යතාවය, පවුල් සම්ප්‍රදායන් සහ ආධ්‍යාත්මිකත්වයේ සමග ගැඹුරින් සම්බන්ධ වේ. ඉන්දියාව යනු ප්‍රාන්ත 28ක් සහ බොහෝ සුවිශේෂී සංස්කෘතීන් ඇති විශාල රටකි. ඒ සෑම එකක්ම Tamanගේම සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් ඇත. උතුරු ඉන්දියානු ආහාරය යනු බටර්, කුකුල් මස්, නාන් සහ බුරියානි වැනි කෑම සඳහා ප්‍රසිද්ධය. ඒ වගේම එනසාල් සහ කරාඹු නැටි වැනි කුළුබඩු වලින් පොහොසත්ය. උතුරේ ප්‍රධාන ධාන්‍ය තිරිඟු වන අතර ආහාර වේලෙහි බොහෝ විට රොටි සහ පරාටා වැනි විවිධ පැතලි පාන් වර්ග ඇතුළත් වේ. ඊට වෙනස්ව දකුණු ඉන්දියානු ආහාර සහල් මත පදනම් වූ කෑම, පොල්, කරපිංචා සහ සියඹලා වලින් සංලක්ෂිත වේ. ජනප්‍රිය කෑම වර්ග අතර දෝසා, ඉඩ්ලි, සාම්බාර් සහ රසම් ඇතුළත් වේ. දකුණු ආහාර බොහෝ විට කෙසෙල් කොළ මත පිළිගන්වනු ලැබේ. විශේෂයෙන් උත්සව සහ විශේෂ අවස්ථාවන්හිදී කෙසෙල් කොළේ භාවිත කෙරේ. නැගෙනහිර ඉන්දියාව විශේෂයෙන් බෙන්ගාලය සහ ඔඩීෂා රසගුල්ලා, සන්දේශ් සහ චෙනා පදනම් කරගත් අතුරුපස වැනි රස කැවිලි සඳහා ප්‍රසිද්ධය. නැගෙනහිර ඉන්දියානු ආහාරවල මාළු සහ අබ තෙල් විශාල කාර්යභාරයක් ඉටු කරයි. මේ අතර ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර වැනි ප්‍රාන්ත ඇතුළු බටහිර ඉන්දියාව පැණි රස හා කුළුබඩු සහිත නිර්මාංශාහාර දෙකම පිරිනමයි. උදාහරණයක් ලෙස ගුජරාටි තාලි ඒවායේ විවිධත්වය සහ රසවල සම්බරතාවය සඳහා ප්‍රසිද්ධය.